අපි එදිනෙදා පාවිච්චි කරන වචනයක් කොහොමද ස්පෝකන් තමිල් වලදී යූස් කරන්න කියලා අපි බලමු. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරනවානේ කරුණා කරලා කියන වචනයක් පාවිච්චි කරනවානේ. ඉතින් අන්න ඒ වචනය දෙමළෙදි කියනවා තයවු සෙයිද කියලා. තයවු සෙයිද කියන වචනය හරි ආචාරශීලීව අපිට දෙයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවා. මම උදාහරණ ටිකක් කියන්නම් කොහොමද මේ වචනය අපිට එදිනෙදා දෙමළ වලදී යූස් කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි අපි කියනවා දැන් කරුණා කරලා එන්න කියලා. තයව සෙයිද වාංගෝ. තයව සෙයිද වාංගෝ එහෙම නැත්නම් තයව සෙයිද වාංග කියලා කියන්නත් පුළුවන්. වාංගෝ වාංග කියන වචන දෙකම කතන දෙමළ භාෂාවේදී අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කරුණා කරලා දැන් එන්න. තයව සෙයිද ඉප වාංගෝ නැත්නම් තයව සෙයිද ඉප වාංග කියලා කියන්න පුළුවන්. ඒ වගේම යන්න කියන අදහසින් පොංගෝ කියන එක පාවිච්චි කරනවානේ. ඉතින් කරුණා කරලා යන්න. තයව සෙයිද පොංගෝ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි කඩේකට ගිහිල්ලා මොන හරි දෙයක් ඉල්ලනවා නම් ඔන්න එතනදිත් පාවිච්චි කරන්න පුළුවන් මේ තයව සෙයිද කියන වචනය. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. කරුණා කරලා වඩේ පහක් දෙන්න. කරුණා කරලා වඩේ පහක් දෙන්න කොහොමද අපි කියන්නේ? තයව සෙයිද අංජු වඩ තාංගෝ. අංජු කතා කරන දෙමළ භාෂාවේ අපි පහට කියනවා අංජු කියලා. දැන් සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ වඩේ පහක්නේ. හැබැයි දෙමළ වලදී අපි සංඛ්‍යාව මුලට දාලා කියනවා. එතකොට ගොඩක් ලස්සනයි සහ අර්ථවත් වෙනවා දෙමළ වලදී. ඉතින් තයව සෙයිද අංජු වඩ තාංගෝ නැත්නම් තයව සෙයිද අංජු වඩ තාංග කියලා කියන්න පුළුවන්.